රතාචාරි අපි ගමන් ගත්තා සෙයින් බොහොම දුර්වලලා. ඒ නිසා උන්ට තන ටිකක් කපලා දුන්නොත් හොඳයි නේද? අම්මට සිරිවේ. ඒ මොකද? තර කපන්න කියලා මේ ගෑනකින් කුටි. ඌ හදන්න කිව්වේ කට. තර කපන්න. උන්ට ආහාරය සඳහා. ඒ ආහාරය තමයි කියලා. අපන්ට ප්‍රමාණවත් උන්ට ආහාර සූදානම් කරගන්න බැරි වුණා. උන් දිය පිපාසයේ විඩාවටපත් වෙලා. බුවාන්දේගේ තන කිව්වේ මේ අර කපන තන කපන්න කිව්වේ. තන කොළ කියන දන්නේ නැද්ද? තන කොළ. උන්ගේ ආහාරය එහෙම කියන්නේ ගිහින් දෙගෙන විමසා බලපන්. මම කතා කරන්න. මම යන්න වෙයිද? බල්ලා මගුලා යන්නම වෙයි. ටිකක් ඈතට. පේන්නේ නැති තැනකට. ඔබ ගැන පසුවට කියන්න. මං ගැන කියන්න. මට එයා පැත්තේ. කාටාවිය? ඔයත් කවුරුන්ද? දෙවන්න. මොකද? මාරු වැඩිනේ. කුමක්ද උනේ? ඔබ වහන්සේට කියන්නේ මං යනකොට ඔබ වහන්සේගේ අස්සයාව මගේ අස්සයාව උඩ නැග්ගගෙන ඔබ වහන්සේ හොයනවා. මොනවා? ඔබ වහන්සේගේ අස්සයාව මගේ අස්සයාව උඩ නැගලා ඔබ වහන්සේ හොයනවා. පොලියන්නේ කොහෙන්ද මෙතන? අනිතේ දරේ යමන්. උතර අස්සය නෑ. කාටාවිය. ඇයි මේ තනියම ඉසම උද්දා ඊටමත් දුෂ්කර වූ පරිසරයක ඔබ කාලය ගත කරන්නේ? අපේ බොහොම සුන්දර වූ පරිසරයක් මේ. ඉතින් අපි නිදහසේ කාලය ගත කරනවා. මේ වනාන්තරයේ ජීවත් වෙනවා. බොහොම සතුටුයි. මට කියන්න බෑ නම කොමක්ද කියලා. මගේ නම සකුන්තලා. එතකොට ඔබ ළඟ තවත් කෙනෙකු සිටිනවා. එයාගේ නම කොමක්ද? එයා පියම්වද. මගේ නංගි. සකුන්තලා පියම්වදා. බොහොම ආශාවෙන් පැමිණි ගමනේ මේ වනාන්තරය තුලදී ඔබ දැකීමෙන් අපගේ විඩාව නිමා ගන්නට මොහොතක් හරි කතිකාවක යෙදෙන්නට ඔබ මුණ ගැසුණා. ඉතින් ඔබගේ නාමය ඇසුවා. මේ වනාන්තරය පිළිබඳව අපි විස්තර බොහෝමයක් දැනගත්තා. දඩකෙළි ආගමනක් නොවේ. අපි නිකමට අයිතිස්ස ශක්තියෙන් කැළඹීමකට පත්‍ර මේ වනාන්තරයේ ආශ්‍රය පිළිබඳව සොයා බැලුවා. එහෙමනම් කමක් නැහැ. අනේ අහිංසක සත්තුන්ට හිරිහැර කරන්න එපා. හොඳයි. සකුන්තලා ගංගා යමුනා චිරවතී සරබෝ ගන්තරින් ගලා බසින සුනිමල නිල්මල ජලධාරාවෙන් පවිත්‍ර වුණු සිවන් පෝෂණය වුණු මේ මහා වනගබ බොහොම සුන්දරත්වයෙන් පරිපූර්ණ වෙලා. ඔව් කුමරුනි. මට කියන්න ඔබ කවුරුන්ද කියලා? මා ගැන විමසනවට මා ඔබට ප්‍රකාශ කරන්න සූදානම්. මම තමයි ගහන්ධාරී රාජධානියේ ආරක්ෂකයා වන දුෂ්මන්ත කුමරුවන්. අනේ පසාන් දහස කර නෑ මහකින් අවසර ලබා ගැනීමට අවශ්‍ය නැහැ. ඔබගේ සතුටට බාධා කළේ අප විසින්. ඉතින් සකුන්තලා පියම්වදා තව තවත් මේ වනාන්තරයේ අසිරිය දැක බලා ගැනීමට මා බොහොම අපේක්ෂාවෙන් සිටිනවා. එහෙමනම් සකුන්තලා හැකියේද මේ වනාන්තරයේ පිළිබඳව අපට කරුණු කාරණා රාශියක් ඔබ විසින් අපව දැනුවත් කරන්න?